හලෙලුයා. ඔබට සුබ උදෑසනක් වේවා. අද 2025 මැයි මාසයේ 20 වන අඟහරුවාද දවස ස්වාමීන් වහන්සේ සුතු වන්දනා දවස ගැන හොඳ අපි ස්වාමීන් වහන්සේගේ වචනය බානනවා. සුදු ලූක් 24 වන පරිච්ඡේදයේ 49 වන පදය. බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නමුත් ඉහලින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටපල්ලායයි කීසේක. Hallelujah, hallelujah. Yesune pada suti. Yesune pada suti. Luke chapter 24 verse 49, the Amplified Bible. Listen carefully. I am sending the promise of my Father, the Holy Spirit, upon you, but you are to remain in the city of Jerusalem until you are clothed, fully equipped with the power from on high. Thank you, Jesus. Thank you, Jesus. ප්‍රේමණීය සහෝදර සහෝදරි. පෙන්තකොස්ත දවසෙන් පස්සේ මේ යේසුස් වහන්සේ මේ ලූක් පොතේ සඳහන් කරන කාරණාව කියන්නේ ස්වර්ගයට එසවෙන්න ඔන්න මෙන්න තිබියදී පියාණන් වහන්සේ ගාවට එසවෙන්න ඔන්න මෙන්න තිබියදී කිව්ව කාරණාව මොකද්ද? නමුත් ඉහලින් නුඹලා බලෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටපල්ලායයි කීසේක. බලන්න යේසුස් වහන්සේ ඒක ඒ ප්‍රොටෝකෝල් එක ඒ විදිහටම ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. යේසුස් වහන්සේ මේ උත්තාන වුණයින් පස්සෙත් උන්වහන්සේ කියනවා ඉන්ස්ට්‍රක්ෂන් නැත්නම් පිළිපදින්න ඕන කාරණා කීපයක් දෙනවා. මෙන්න මේ ආලේපය රැකගන්න ආලේපය බලය එන විදියට. ආමෙන්. මතක තබා ගන්න සහෝදර සහෝදරිය. අද දවසේ ස්වාමින් වහන්සේ ඔබව ආලේපයෙන් සහ බලයෙන් සරසලයි තියෙන්නේ. මේ අහගන්න මෙන්න මේ කාරණාව. ඔබ දන්නවද පෙන්තකොස්ත දවසේ ඉඳලා අවුරුදු 1500ක් යනකම් ඊට පස්සේ මේ රිවයිවල් එක මේ ලෝකේ උනේ නැහැ. ස්වර්ගයේ බලාගෙන හිටියා. ස්වර්ගයේ බලාගෙන හිටියා අවුරුදු 1500ක්. නැවතත් ස්වර්ගයේ විවර කරලා මේ සුද්ධාත්ම ආලේපේ පුරවලා ලෝකේ මිනිසු ආත්මයන් වහන්සේ තුල ඒ පූර්ණව ගමන් කරනවා දකින්න. ක්‍රියාපොතේ පාවුල්තුමා ඒ කරපු ක්‍රියාවලින් පස්සේ ලොකු සයිලන්ස් එකක් නැත්තම් ලොකු නිශ්චලතාවයක් අන්ධකාරයක් වගේ එකක් තිබුණා මුළු ලෝකේ පුරා අවුරුදු 1500ක්. වදනද ඊට පස්සේ එංගලන්තේ ජෝන් වෙස්ලි තුමා මේ පදේ අල්ලගෙන නැගිටිනවා. හලෙලුයා. අවුරුදු 1500කට පස්සේ ජෝන් වෙස්ලි තුමා චාල්ස් වෙස්ලි තුමා ඇතුළු 5 දෙනෙක්ගේ කණ්ඩායමක් එකතු වෙලා නැහැ. නැවතත් අපි පෙන්තකොස්ත let's start this revival again කියලා ඔවුන් මොකද කරන්නේ? 5 දෙනෙක් එකතු වෙනවා. ඔවුන් ආදරයෙන් එකතු වෙනවා. මේ නැවත ස්වර්ගීය ආලේපය පොළොවට බස්සන්න 5 දෙනෙක් එකතු වෙනවා. මේ 5 දෙනාම කැම්පස් ස්ටුඩන්ට්ස්ලා නැත්නම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් හැටියට ඉන්නකොට තමයි මේක පටන් ගන්න. ඔබ දන්නවද ඔවුන් කරපු පළවෙනි කාරණාව? දවසට පැය 3 ගාන යාඥා කරන්න පටන් ගත්තා. උදේ 5 ඉඳලා 8 වෙනකන් උදේ. ඊට පස්සේ ඔවුන් කැම්පස් ගියා. ඔවුන් කැම්පස් වල ලෙක්චර්ස් වලට ගියා. ලෙක්චර්ස් වල දීපු දේවල් කරා. හෝම්වර්ක් කරා. පාන්දර 5 ඉඳලා 8 වෙනකන් යාඥා කරනවා. රිවයිවල් මේ let the revival come to our country England කියලා ඒගොල්ලෝ යාඥා කරනවා. ගිනි බස්සන පිණිස යාඥා කරනවා. 5 දෙනා 20 දෙනා වෙනවා. මාසයක් යනවා, දෙකක් යනවා, තුනක් යනවා, අවුරුද්දක් යනවා, 20 40 වෙනවා. 40 මොකද වෙන්නේ? අවුරුද්දක් යනවා, අවුරුදු දෙකමාරක් යනවා, 40 60 වෙනවා. ඔබ දන්නවද මොවුන් පැය 3 ඔවුන් සතියකට දෙපාරක් निराහාරයකුත් පටන් ගන්නවා. බදාදායි සිකුරාදා යන දවස් දෙක. බදාදා සිකුරාදා යන දවස් දෙක ඔවුන් निराහාරයේ ඉන්නවා. එතකොට අර පැය 3ක් යනවා. කියන්නේ පැය 3 මේක දවස්පතා යනවා. निराහාරය පටන් ගන්නවා දවස් දෙකක්. Wednesdays and Fridays. ඊට පස්සේ Friday night ඒගොල්ලෝ පටන් ගන්න all night එකක්. මේ කැම්පස් ස්ටුඩන්ට්ස්ලා ඉගෙන ගන්න ගමන් තමයි මේ දේ කරන්නේ. දැන් ඔන්න 60 70 වෙනවා. අවුරුදු එකමාර යනවා. අවුරුද්ද මාස 8ක් යනවා. අවුරුදු 2 එනවා. සිකුරාදා all night prayer එකේදී ස්වර්ගයේ කවුළු විවෘත කරගෙන එදා පෙන්තකොස්ත දවසේ වුණා වගේ ස්වර්ගයෙන් ඉහළෙන් පහළට පොළොවට මේ එංගලන්තේ වුන් සිටියා වූ ඒ දේවස්ථානයේට ගිනි බැස එනවා. ඒ 70 දෙනාම අපි කියනවා they were all slain in the spirit. ඔවුන් ඔක්කොම සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ බිම වැටිලා හිටියේ. සුද්ධාත්ම ගින්න නිසා ඔවුන්ට ඒ ආලේපය ඔවුන්ගේ ආත්මයට ගිහිල්ලා ඔවුන් සුද්ධාත්මෙන් පූර්ණව 70 දෙනා බිම හිටියේ.
ඔන්න ඉරිදා දවසේ ඊට පස්සේ පහුවෙන්දා එනවා දේවගතුමා ඇවිල්ලා මේ මොකද්ද මේ අරකද මේකද කියලා හොඳටම බැලලා මොකද කරන්නේ? මෙයා මේ ජෝන් වෙස්ලි තමයි නායකයා නිරපනව සභාවෙන්. ජෝන් වෙස්ලි මොකද කරන්නේ? ජෝන් වෙස්ලිගේ තාත්තාගේ මිනිය තිබ්බ ඒ සොහොන් ගේ උඩ ඔහු නැගලා කියන හරි මාව සභාවෙන් ඉල්ලට දාන්න පුළුවන් නමුත් මගේ තාත්තගේ සොහොන් ගෙයින් ඕගොල්ලෝ මාව ඉල්ලට දාන්න බෑ කියලා ඔහු පටන් ගන්නවා සොහොන් ගේ ඉඳලා එතන සොහොන් ගේ උඩ ඉඳගෙන දේශනා කරන්න සුභාරංචිය දේශනා කරන්න පටන් ගන්නවා 20ක් ඉන්නවා 40ක් එනවා 50ක් එනවා 60ක් එනවා 100ක් වෙනවා 200ක් වෙනවා 500ක් වෙනවා 1000ක් එනවා මේ කනත්තට සුභාරංචි අහන්න කනත්තට එනවා සුභාරංචි අහන්න 5 දිනක් අවුරුදු 2කට ඉස්සෙල්ලා දවසට පැය 3ක් යාඥා කරන්න පටන් ගන්නවා සතියකට දවස් 2ක් නිරාහාරයෙන් ඉන්නවා සිකුරාදා දවසේ ඕල් නයිට් එකක් යනවා යාඥාවෙන් දැන් අපේ ලංකාවේ වගේ ඕල් නයිට් ප්‍රයස් වලට ගියාම තරුණයන් තරුණීන් ආදරෙන් වෙලිලා ඔවුන් টয়ලට් වල ඉඳලා අහුවෙන්නේ නැහැ. ඔවුන් මේ ඇවිල්ලා තනිකර සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ ඔවුන් යාඥා කරනවා. අපේ කට්ටිය මොකද කරන්නේ? ඕල් නයිට් ප්‍රයස් වලට ගියාම අනියම් සම්බන්ධතා. ඊට පස්සේ ෆෝන් එකෙන් සහෝදර සහෝදරිය අපි විහිළු නවත්තලා let's become serious with the Holy Spirit. සුද්ධාත්මයන් වහන්සේ හොයනවා සුද්ධාත්මයන් වහන්සේ තුල සුද්ධාත්මයන් වහන්සේව එවන්න පුළුවන් හිතලා බලන්න ඔබ හිතලා බලන්න ස්වර්ගයේ ෂෝට්කට් ගත්තේ නැහැ ස්වර්ගයේ බලාගෙන හිටිය අවුරුදු 1500ක් බලාගෙන සිටියා කවුද ඇත්තටම මේ ආලේපය තුල පිරෙන්න කැමති කවුද ක්‍රියාපතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පරිච්ඡේදයේ තියෙන මිලය ගෙවන්න කැමති අද දවසේ සහෝදර සහෝදරිය මේ හොඳට බලන්න සහෝදර සහෝදරි මේ කාරණාව 36 වෙනි පදයේ කියන ඔවුන් මෙසේ කතා කරමින් සිටීදී යේසුස් වහන්සේ ඔවුන් මැද සිට නුඹලාට සමාදානය වේවායයි ඔවුන්ට කීසේක. යේසුස් වහන්සේ උත්ථානයෙන් පස්සේ ආපු හැම වෙලාවෙම කිව්වේ නුඹලාට සමාදානය වේවා. නමුත් ඔවුන් ත්‍රස්තව බයපත්ව ආත්මයක් පෙනුනේ ඇයි සිටුවෝය. ඔන්න බලන්න. උන් වහන්සේ උන්ට කතා කරා නුඹලා කැළඹෙන්නේ මක් නිසාද? නුඹලාගේ සිත්වල ශාංකා හටගන්නේ මක් නිසාද? මාගේ අත්පා ඒ මමම බව දැනගනිල්ලා මගේ අත බලාපන්. මක් නිසාද? මස් සහ ඇට මට තිබෙනවා නුඹලාට පෙනෙන ලෙස ආත්මයකට නැතයි කීසේක. ඔන්න ආත්මික කාරණාවක්. ශාරීරික මිනිසෙක්ට තමයි ඇටලේ ලේ මස්නහර තියෙන්නේ. ආත්මයකට ඇටලේ මස්නහර නැහැ. එහෙනම් යේසුස් වහන්සේ කොහොමද බිත්ති හරහා ගියේ? යේසුස් වහන්සේ කොහොමද දොරවල් හරහා ගියේ? උත්තාන වුණු යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නවත්තන්න බිත්ති වලට බෑ, දොරවල් වලට බෑ, ගේට් වලට බෑ. හල්ලෙලූයා. දැන් මේ යේසුස් වහන්සේ කියන මාව අල්ලලා බලන්න. උන්වහන්සේ කියනවා මට කන්න මොනවා හරි දෙන්න කියලා. ඔව් බැදපු මාළු කෑල්ලක් උන්වහන්සේට දුන්නෝය. උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියේ කෑසේක. උන්වහන්සේ ඔවුන්ට කියනසේක මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේහිද අනාගත වතුරුන්ගේද ලියවිලි වලද ගීතිකාවලද ලියන ලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා ඔවුන්ට කියනසේක. හල්ලෙලූයා. සහෝදර සහෝදර මත්යාගන්න දේව යේසුස් වහන්සේ බයිබලයේ හැම ඉස්පිල්ල පාපිල්ලක්ම සම්පූර්ණ කරා. මේ බලන යේසුස් වහන්සේ කියනවා මෙසේ ක්‍රිස්තුස් වහන්සේ වද විදින්නට තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිටින්නටත් යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසු තැවිල්ල සහ පව් කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට යුතුයයි ලියා තිබේ. එහෙනම් බලන්න 47 වෙනි පදය. යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසු තැවිලි වීම සහ පව් කමාව. ඒ දැක්කනේ repentance මේ පසුතැවිලි වෙලා පව් කමාව වෙන එක යේසුස් වහන්සේ කියන කරන්නම ඕන. ඔව් ග්‍රේස් තියෙනවා. නමුත් දවස් පතා අපි පාප කමාව අරගෙන අපේ භාජන සුද්ධ කරගන්න ඕන. හලෙලූයා. හලෙලූයා. අද දවසේදී ඔබගේ ඇස් වලින් ශරීරයෙන් කරව හැම පාපයකටම ඔබ සමාව ගන්න ඕන. ආමෙන්. හලෙලූයා. සහෝදර සහෝදරිය ජෝන් වෙස්ලි එසේ මෙසේ මිනිසෙක් නෙමෙයි. ඔහු කැප වුණා. සතියේ හැම දවසකම උදෑසන 5 ඉඳලා 8 වෙනකම් අඟහරුවාදා බදාදා සිකුරාදා නිරාහාර සිකුරාදා ඕල් නයිට් අවුරුදු 2ක් යන කල නැවතත් අවුරුදු 1500ක ඒ නිහඬතාවයේ අන්ධකාරය කඩාගෙන ස්වර්ගයේ බලය ජෝන් වෙස්ලිතුමා පොළොවට අරගෙන එනවා.
මෙතෝදිස්ස සභාව ආරම්භ වෙනවා. අද දවසේ ඔබගේ පවුලේ රිවයිවල් එක ගේන ස්වාමි පුරුෂයා ඔබද? භාර්යාව ඔබද? රිවයිවල් එක ගේන දුව පුතා ඔබද? ශුද්ධත්වයේ වාජනය ඔබගේ පවුලේ ඔබගේ සභාවේ ඔබද? මතක තබා ගන්න සහෝදර සහෝදරිය ස්වාමින් වහන්සේ ඉල්ලන්නේ එක දෙයයි. ශුද්ධ වාජන. යේසුස් වහන්සේ කුරුසියේ ඉල්ලලා උන් වහන්සේගේ ලේ දුන්නේ ඔබව සෝදන පිණිසත් ඔබ ශුද්ධ කරන පිණිසත්. එහෙනම් අද දවසේ මතක තියාගන්න. until ඉහලින් බලය ලැබෙන තුරු ඔබ යාඥා කර යුතුමයි. ඔබගේ ඔබ මතක නෑ ස්වාමීන් වහන්සේ මට කතා කරන්නේ නෑ. උන්වහන්සේ මගේ යාඥාවලට අහුම්කම් දෙන්නේ නෑ. අත අරින්නේ නැතුව give up කරන්නේ නැතුව until heaven answers your prayer be in prayer. පැය 3ක අවම යාඥාව ඔබ පටන් ගන්න. මම මේ ලයිව් එක්සැම්පල් ඔබට දෙන්නේ. යාඥා වීරවරයෝ පැය භාගයට සීමා වුණේ නැහැ. ඔවුන්ගේ හදවතින් ආලේපයට ආදරය කරා. එසේ කරන පිණිස ස්වාමීන් වහන්සේ මේ කෙටි සංගීත ඔබව ශක්තිමත් කරනසේක්වා. කුරුසියෙල්ලිලා දිවි පිදුවා එදා යේසුනි දුක දරුවා මා නිසා ගෙත්සෙමනේ කීවා ඔබ කැමැත්ත ඉටු ඒවා පියාණනි අප්පා පියාණනි කුරුසියෙල්ලිලා දිවි පිදුවා එදා යේසුනි දුක දරුවා මා නිසා ගෙත්සෙමනේ කීවා ඔබ කැමැත්ත ඉටු ඒවා පියාණනි අප්පා පියාණනි මැරෙන තරම් සිත ශෝක වූවා ගෙත්සෙමනේ පියාණනි ඔබ හට සැමදේ කළ හැකිවේ ගෙත්සෙමනේ කීවා ඔබ කැමැත්ත ඉටු ඒවා පියාණනි අප්පා පියාණනි කුරුසියෙල්ලිලා දිවි පිදුවා එදා යේසුනි දුක දරුවා මා නිසා ගෙත්සෙමනේ කීවා ඔබ කැමැත්ත ඉටු ඒවා පියාණනි අප්පා පියාණනි අවදිව සිටින්න යාඥා කරන්න ආත්මෙන් පිරෙන්න මට කරුණා කරන්න නිතරම ඔබ සොයන්න ඔබ පාමුල සිටින්න ඔබටම පෙම් කරන්න මට කරුණා කරන්න කුරුසියෙල්ලිලා දිවි පිදුවා එදා යේසුනි දුක දරුවා මා නිසා ගෙත්සෙමනේ කීවා ඔබ කැමැත්ත ඉටු ඒවා පියාණනි අප්පා පියාණනි පියාණනි අප්පා පියාණනි පියාණනි අප්පා පියාණනි සුඛී ප්‍රශංසා වේ ස්වාමීන් වහන්සේ ගෞරව සුදාත්මිනී until
your power comes upon the children who are really praying with us, Father. Let them not faint, Father. Let them have that revival in them, Father. ස්වාමිනී ඔවුන් පිබිදීමේ ආත්ම තුර තබමින් ඔබ වහන්සේගේ ආලේපය ස්වර්ගයෙන් බැස ඔවුන් පාවිච්චි කරන සේක්වා ඔසවා ගැනීමට සෙනඟ සූදානම් කරන සේක්වා. God bless you all.